අයිබෝන් මම වීණා ගමගේ පුත්තු විග්‍රහය ආයතනය වෙනුවෙන් අද මම කතා කරන්න කියලා හිතුවේ ගොඩක් වෙලාවට අපෙන් අහන තවත් ප්‍රශ්නයකට පුංචි පැහැදිලි කිරීමක්. ගොඩක් වෙලාවට අපෙන් අහන අසීලෝ ඉල්ලලා තියෙන කෙනෙක්ට රටින් පිටුවහල් කිරීමේ නියෝගයක් එන්න පුළුවන්ද කියලා. සහ දැන් මේ ඉන්නේ ඉස්සරහට රස්නේ කාලේ. ඉතින් අපේ නිතරම පොදු ස්ථානවල කමින් බොමින් ඉතාලි ජාතිකයන් සහ අනිත් අයටත් අවහිරයක් වෙන විදිහට හැසිරෙනවා. ඉතින් මම හිතුවා මේ ගැන පොඩ්ඩක් කතා කරන්න. පළවෙනිම කාරණාව තමයි කවුරු හරි කෙනෙක් අසීලෝ ඉල්ලලා තියෙනවා නම් ඔහුට ඔයයට රටින් පිටුවහල් කිරීමේ නියෝගයක් ලබා දෙන්නේ නැහැ. සහ නීතියෙන් එහෙම ඉඩක් නැහැ. නමුත් ඔබ මහජන ආරක්ෂාවට පොදු සාමයට අවහිරයක් වෙන විදිහට හැසිරෙනවා නම් ඔබට ඔබව රටින් පිටුවහල් කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඔබ දන්නවා මේ විදි විශාල වශයෙන් පොදු ස්ථානවල අනන්‍යතාවය පරීක්ෂා කිරීමේ වැඩ කටයුතු සිදුවීම පවතිනවා. ඒක නිසා කවුරු හරි කෙනෙක් අසීලෝ ඉල්ලලා තියෙනවා නම් ඒ ඉල්ලපු ලියකියවිල්ල සහ තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්න පුළුවන් ලියකියවිල්ල නිතරම තමන් සන්තකයෙන් තියාගන්න. ඒක වැදගත් වෙනවා. ඒ වගේම කවුරු හරි කෙනෙක් අසීලෝ ඉල්ලලා තියෙනවා නම් ඔහුට ඔයයට පළවෙනි අවස්ථාවේම කමිෂන් එකෙන් සමහර විට ලියකියවිලි පරීක්ෂාවකින් තොරව ඉල්ලීම නිෂ්ප්‍රභා කරපු අවස්ථාවල ඔය හිතනවා නම් මම රටින් පිට වෙන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. ඔබට පුළුවන් අභ්‍යාචනයක් කරන්න. නැවත නැවතත් අභ්‍යාචනය කරන්න අවස්ථා කීපයක් තියෙනවා. ඉතින් මේ හැම අවස්ථාවක් ඉවර වුණාට පස්සේ තමයි ඉතාලි රජය තීරණය කරන්නේ මේ අදාළ පුද්ගලයා රටින් පිටුවහල් විය යුතුයි. රටින් පිට තමන්ගේ මව් රටින් ඈත් විය යුතුයි කියලා. ඉතින් යම්කිසි කෙනෙක්ට පළවෙනි අවස්ථාවේදී ඉතාලි රජය විසින් තීරණයක් කෙරුවොත් කමිෂන් එකකට කැඳවන්නෙම නැතුව ඉල්ලීම නිෂ්ප්‍රභා කරද්දී දෙවෙනි වර අභ්‍යාචනය කිරීමේදී වඩා වැදගත් වෙන්නේ ඔහු කොන්ත්‍රාත් ගිවිසුමක් මත රැකියාවක් කරනවා, කොන්ත්‍රාත් ගිවිසුමක් මත නිවාසයක කුලී නිවාසයක හෝ මුදලට ගත්ත නිවාසයක ඉන්නවා කියන මේ ලියකියවිලි තහවුරු කරනවා නම් ඒක ඔබට ධනාත්මකව අභ්‍යාචනයකදී බලපානවා. ඔබට ලැබෙන පොසිටිව් පොයින්ට් එකක් කියලා කියන්න පුළුවන්. මේ මතක් කිරීම කෙරුවේ ගොඩක් වෙලාවට අපෙන් අහන හින්දා ඒකම මතක් කරන්න ඕනේ. නිතරම ඔබේ පුද්ගලිකත්වයේ අනන්‍යතාවය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. බලා ගන්න පුළුවන් ලියවිල්ලක් නිතරම පොදු ප්‍රවාහණය හෝ නිතරම එලිමානේ ගමන් කිරීමේදී ළඟ තියාගන්න. මේක ඉතාමත් වැදගත්. ඒ වගේම මේ ඉස්සරහට එන රස්නේ කාලේ සමහර එක මිනිසුන්ගේ සාමයට සහ ජන ජීවිතයට කරදර වෙන විදිහට හැසිරීමෙන් වළකින්න කියලා කියනවා. මොකද ඉතාලි රජය විසින් අනවසර සංක්‍රමණිකයන් වෙනුවෙන් ඉතාමත්ම තද නීති රීති සකස් කරමින් ඉන්නවා. මේ පුංචි මතක් කිරීම පුංචි විග්‍රහය ආයතනය වෙතින් යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් පොදු විදිහටම අපිට කතා කරන්න. මම වීණා ගමගේ පුංචි විග්‍රහය ආයතනය වෙනුවෙන් අපේ දුරකථන අංක දෙක ඔබ දන්නවා 331 එහෙම නැත්නම් 331 912 49 මොන ස්තුතියි. Punto Immigrati. Api Bhashawen Api Tanak.